අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා 36 වන කලපුගම මිහිඳු පෙරහැරේ පෙරහැර කමිටුවේ ගරු භාණ්ඩාගාරිකතුමන් ක්‍රිෂාන් කලපුගේ මැතිවරණ ඔබතුමාව ආයිබෝන් කියලා පිළිගන්නවා අපි. කලපුගේ මැතිතුමනි අපිට කියන්න පුළුවන්ද මේ කලපුගම මිහිඳු පෙරහැරේ මේ 36 වන වතාවට පවත්වන මේ කලපුගම මිහිඳු පෙරහැර අපි දන්නවා ඈත අතීතයේ ඉඳලම පැවැත්ගෙන එන ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන පෙරහැරක්. ඉතින් අපිට දැනගන්න පුළුවන්ද මේ පෙරහැරේ 35 වෙනි පාරට අපි පැවැත්වපු පෙරහැර ගැන විස්තර ටිකක් ඒ පෙරහැර පැවැත්වුවේ කොහොමද සහ ඒ පෙරහැර ගැන විස්තර ටිකක් අපිට දැනුවත් කරන්න පුළුවන්ද අපේ මේ ජනතාවට? ගොඩක් ස්තුතියි දුෂාන්. මේ 36 වෙනි වතාවට තමයි මේ පාර පෙරහැර පවත්වන්නේ. මේට අවසාන පෙරහැර විදිහට 2018 වසරේදී තමයි පෙරහැරක් පවත්වලා තියෙන්නේ මිහිඳු මහා පෙරහැර. ඒ අවස්ථාවේ පැවැත්වුවා ඉතා දර්ශනීය පෙරහැරක්, රැ පෙරහැරක් වශයෙන් පවත්වපු එම පෙරහැර ඉතාමත් අලංකාරවත් නැටුම් කණ්ඩායම් සහ ඇතුළු විශාල සංඛ්‍යාවකින් සමන්විත හොඳ පෙරහැරක් අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ වතාවේ 2018 සිදා 2025 දක්වා වසරවල් වල පෙරහැර පැවැත්වීමට අපිට හැකියාවක් තිබුණේ නැහැ. මොකද බාධා අපිට පැමිණියා. ඒ බාධා කොරෝනා වසංගතය සහරාන්ගේ ප්‍රශ්නය. ඒ නිසා පෙරහැරක් පවත්වා ගැනීමට අපිට හැකියාවක් තිබුණේ නැහැ. මේ 2025 වසරේදී තාමත් ආකර්ෂවත් අන්දමින් පසුගිය වසරවලට සාපේක්ෂව හොඳ පෙරහැරක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලුම කටයුතු දැනට සූදානම් වෙමින් පවතින. පෙරහැරක් කියලා කිව්වම නැටුම් කණ්ඩායම් රාශියක් සහභාගී වෙන්න ඕන. සාමාන්‍ය පෙරහැර දික් වෙන තරමට තමයි ලස්සන. ඒ නැටුම් කණ්ඩායම් වැඩි වෙන තරමට අංග වැඩි වෙන තරමට තමයි ලස්සන. ඉතින් අපිට දැනගන්න පුළුවන්ද මේ කලපුගම මිහිඳු පෙරහැර 36 වෙනි වතාවට පවත්වන කලපුගම මිහිඳු පෙරහැරේ නැටුම් කණ්ඩායම් කීයක් වගේ තියෙනවද? එහෙම නැත්නම් අංග කීයක් අපි මේ පෙරහැරට සූදානම් කරලා තියෙනවද? ඔව් දුෂාන්. ඇත්තටම කියනවා නම් මේවර අපි නැටුම් කණ්ඩායම් 45ක ප්‍රමාණයක් මේ පාරේ එකතු කරලා තියෙනවා. ඊට අමතරව අලියතුන් 5 දෙනෙක් හෝ 6 දෙනෙකු ප්‍රමාණයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ නැටුම් කණ්ඩායම් සඳහා අපි විශේෂ රැස්වීමක් පවත්වලා නායක ස්වාමින් වහන්සේගේ අනුමැතිය ඇතිව ගමේ ගොඩක් දායකත්වය දෙන්න පුළුවන් කට්ටියව අපි පන්සලට රැස් කළා. මේ සම්බන්ධව ඒගොල්ලොත් සමග සාකච්ඡා කරා. ඒ අවස්ථාවේදී මට කියන්න සන්තෝෂයි නැටුම් කණ්ඩායම් 44ක් තියෙන අපේ පෙරහැරේ ඒ නැටුම් කණ්ඩායම් 44ම අපේ ගමේ ප්‍රදේශවාසී ජනතාව විසින් බාරගත්තා. සුවකැමැත්තෙන්ම බාරගත්තා. අපි තනි වශයෙන් මේ නැටුම් කණ්ඩායම් සහ කණ්ඩායම් වශයෙන් ඒවට සහයෝගය දක්වනවා කියලා. පසුගිය වසරවල සාපේක්ෂව බලනකොට ලොකු ප්‍රගතියක් මේකේ පේන්න තියෙනවා. මේ නැටුම් කණ්ඩායම් ස්වේච්ඡාවෙන් බාරගෙන මේ පෙරහැර සඳහා දායකත්වයේ දැක්වීම අපිට කරපු ලොකු ශක්තියක් ධෛර්යයක් කියලා අපි බලාපොරොත්තු වෙනවා. එසේම මේ නැටුම් කණ්ඩායම් සඳහා එතකොට 44ක් සඳහා වැය වෙන මුදල දල වශයෙන් අපි ඇස්තමේන්තු කරුවොත් ලක්ෂ 24ක ප්‍රමාණ මුදලක්. ඒ සියලුම මුදලට සමාන නැටුම් කණ්ඩායම් ගමේ ජනතාව විසින් බාරගෙන තියෙනවා. අපිට ලොකු ධෛර්යයක් ශක්තිය. ඊට අමතරව මේ නැටුම් කණ්ඩායම් වල ඊට අමතරව කරන ව්‍යාපාරික ස්ථාන දැනුවත් කිරීම වගේ අපි ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා දින දෙකක් අපි ප්‍රචාරණ කටයුතු සඳහා වෙනදැන්වීම් ලබා ගැනීමට අපි ගියා. ඒ අවස්ථාවේදී විශාල මුදලක් ස්ථාන 25කින් පමණ ඒගොල්ලෝ අනුග්‍රහය දක්වන්න අපි හැමෝම එකඟ වෙලා තියෙනවා. ඉතින් තවත් ප්‍රදේශ කීපයකට යාමට බලාපොරොත්තුව තියෙනවා. ප්‍රචාරණ වැඩ කටයුතු සඳහා මුදල් එකතු කරන්නත් ගමෙන් පිටත සහයෝගය දෙන අයගේ මුදල් එකතු කිරීමේ වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු සිටිනවා. 36 වන කලපුගම මිහිඳු පෙරහැරට අපේ ලේකම්තුමා කිව්වා ලක්ෂ 60ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වියදම් වෙනවා. ඒ කියන්නේ ඇස්තිමේන්තුවක් හදලා තියෙනවා ලක්ෂ 60ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා කියලා. ඉතින් අපේ මේ ප්‍රදේශීය ජනතාව එහෙම නැත්නම් වටේ ඉන්න අවට ඉන්න ව්‍යාපාරික ජනතාව සූදානම් සහ ඔවුන් කැමති මේ පෙරහැරට උදව් කරන්න. කොහොමද උදව් කරන්න පුළුවන්? කොහොමද ඔවුන්ගේ දායකත්වය ඔබ බලාපොරොත්තු වෙන්නේ පෙරහැර කමිටුවෙන් කියලා අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව් දුෂාන්, ඇත්තටම කියනවා නම් අපි වෙළඳ දැන්වීම සඳහා ක්‍රම 3ක් යටතේ සකස් කරලා තියෙනවා. පළවෙනි ක්‍රමය රුපියල් 10000ක්, දෙවෙනි ක්‍රමය 15000ක් සහ 25000ක් වශයෙන්. රුපියල් 10000 සහ 15000 හඬපට වලට අපි වෙන් කරලා තියෙනවා. ඊට අමතරව දින 3ක් මෙම හඬපට ප්‍රචාරය කරනවා. ඊට අමතරව වීඩියෝ දර්ශන ප්‍රචාරය කරනවා පෙරහැර දින අවසාන දිනේදී. ඒකට රුපියල් 25000ක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ලබාගත් කෙනෙකුට වීඩියෝ දර්ශන මගින් තමාගේ වෙළඳසැල පිළිබඳ පූර්ව ප්‍රචාර කටයුතු කරගන්න පුළුවන්. හඬපට සඳහා දින 3ක ප්‍රචාරයක් ලබා දෙනවා. ඉතින් අපි ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරන්න කැමති මේ සම්බන්ධව ඕගොල්ලන්ගේ පූර්ණ දායකත්වය ලබා දීලා අපේ පෙරහැරේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා
අපිට දායකත්වය ලබා දෙන්න කියලා. දැනටමත් අපි දන්නවා පෙරහැරේ වියදම ඇස්තිමේන්තු වලින් අපිට සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙනම් ඒ ලැබිච්ච සහයට සහ ඉදිරියට අපිට දෙන්න ආධාර කරන්න සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් භාණ්ඩාගාරික වශයෙන් ඔබතුමාට මොනවද කියන්නේ? ඔව් දුෂාන් ඇත්තටම මම පළවෙනියෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ පෙරහැරේ බාරදූර කාර්යම තමයි මේ සම්බන්ධව මුදල් එකතු කිරීමේ කාර්යය. ඒ සඳහා දැන් ලොකු අපිට සහයෝගයක් දීලා තියෙනවා විවිධ කණ්ඩායම් එකතු වෙලා මුදල් එකතු කිරීමේ කාර්යයට ප්‍රචාරණ කටයුතු ලබා ගැනීම සඳහා ඒ සඳහා කොටසක් තව ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වගේ සියලුම කාර්යයන් කරපු සියලුම සමාජිකාන්ට මගේ අවංක ස්තුතිය පුද කරනවා. එසේම මේ ඉදිරි කාර්යයන් සඳහා ඒ කියන්නේ අපිට තව ඉදිරියට මාස 3ක ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉදිරි කාර්යයන් වලදී මුදල් එකතු කරන්නට පැමිණෙන්න තියෙන දිනවකවානු මම පොඩ්ඩක් සඳහන් කරන්නම්. ඇත්තටම ජූලි 25 වෙනිදා වෙනකොට මේ නැටුම් කණ්ඩායම් සඳහා අනිකුත් මුදල් ලේඛනගත කිරීම සම්බන්ධව ලියවී ඇති මුදල් අපේ වෙත ලබා දෙන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපිට ලොකු පහසුවක් වෙනවා මේ ඉදිරි කටයුතු සඳහා. එසේම මේ සඳහා දායකත්වයේ දැක්වූ ගම්වාසී අපේ සමටත් ව්‍යාපාරික ප්‍රජාවටත් මේ සම්බන්ධව මුදල් එකතු කිරීමේ කමිටු මගින් ගමෙන් පිට සියලුම කාර්යයන් සිද්ධ කරන්න අපි සමග එකතු වෙච්ච සියලුම අපේ හිතවත් පිරිසට මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. මේ පෙරහැර සම්බන්ධ කිරීම සඳහා ඉදිරියටත් අපි සමග ඉන්න අපිත් එක්ක එකට වැඩ කටයුතු කරන්න කියලා මම හැමෝටම ස්තුතියක් පුද කරනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට මේ පෙරහැරේ වියදම සහ පෙරහැරේ වැඩ කටයුතු පිළිබඳව අපිට තොරතුරු ලබා දුන්නට. ඒ වගේම තමයි අපේ ප්‍රදේශවාසී ජනතාවට මේ අවට ඉන්න ව්‍යාපාරික ජනතාවට අපි මතක් කර සිටිනවා මේ 36 වන කලපුගම මිහිඳු පෙරහැර වෙනුවෙන් ඔබටත් දායක වෙන්න පුළුවන්. ඔබට හැකියාවක් තියෙනවා වීඩියෝ පට එහෙම නැත්නම් ඔබගේ වෙළඳ දැන්වීම මගින් මේ පෙරහැරට දායකත්වය ලබා දෙන්න රුපියල් 25000 15000 සහ 10000 මේ කියන මුදල් වලින් ඔබට පුළුවන් ආධාර කරන්න. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා ඔබත් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ප්‍රදේශවාසියෙක් නම් එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ අවට ඉන්න ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ මූල්‍ය දායකත්වය ඔබගේ මූල්‍ය සහයෝගය අපිට ලබා දෙන්න මේ 36 වන මිහිඳු මහ පෙරහැර සාර්ථක කරගන්න. ඔබ සියලු දෙනාට දරුවන් සරණයි.